ඔන්න අපි අපේ ඇල්බේනියානු සංචාරයේ දෙවෙනි දවස් අද පටන් ගත්තා. ඊයේ අපි හිටපු මධ්‍යම ඇල්බේනියාවේ දකුණු කොටසේ තියෙන ඓතිහාසික විරාට් නගරයේ ඉඳලා කිලෝමීටර් 220ක් විතර දුරින් තියෙන ජීරෝකාස් නගරය තමයි අපි අද මුලින්ම යන්න තීරණය කරේ. මේ මහා ඉතිහාසයක් සංස්කෘතියක් තියෙන ඇල්බේනියාවේ ජීරෝකාස්ට කියලා කියන්නේ ඒ ඓතිහාසික හදවතේ පණ ගැහෙන තවත් එක නගරයක් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් මේ ඇල්බේනියානු සංචාරයේ අපි බලාපොරොත්තු වුණු ඓතිහාසික කොටස තාම ඉවර නෑ. ඒක හින්දා අදත් අපි මේ දෙවෙනි කොටස ඇල්බේනියාවේ ජීරෝකාස් නගරයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යන්නේ දැන් මේ ජීරෝකාස් වලට. ගිහිල්ලා ඊටු විස්තර කතා කරමු. මොන්ටිනීග්‍රෝ, කොසෝවෝ, උතුරු මැසිඩෝනියාව සහ ග්‍රීසිය කියන රටවල් සමග මායිම් බෙදා ගන්න මේ ඇල්බේනියාව වර්ග කිලෝමීටර් 27398ක් තරම් වුණු කුඩා රාජ්‍යයක්. ඇල්බේනියාවේ දකුණු දිග කඳුකරයේ තියෙන ඉතාමත් ජනප්‍රිය නගරයක් තමයි මේ ජිරාකාස්ට නගරය කියලා කියන්නේ. මම දැන් ඉන්නේ ගල් නගරේ. ඒ කොහෙද දන්නවද? ඇල්බේනියාවේ ජිරාකාස්ට වල. ඇල්බේනියාවේ ජිරාකාස් නගරය හඳුන්වන්නේ ගල් නගරය කියලා. ඒකට සුවිශේෂී වෙච්ච හේතුවක් තියෙනවා. ඒක තමයි මේ නගරයේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පයේ තියෙන සුවිශේෂීකම. මෙම නගරයේ වහල සෙවිලි කරලා තියෙනවා. හැම ගෙදරකම හැම ගොඩනැගිල්ලකම වහලට සෙවිලි කරලා තියෙන ගල් පතුරු. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී තමයි මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. එදා ඉඳන් ඒ පැවතගෙන ආපු ගොඩනැගිලි අදටත් ජිරාකාස්ට වලට આવත් ඕගලන්ට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ දැන් ඉන්නේ ඒ ගල් නගරය මනස්කාන්ත ලෙස දර්ශනය වෙන ජිරාකාස් බලකොටුව උඩ. මේ බලකොටුව සුවිශේෂී. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී ඉල්ලිසියානු වරුන් විසින් ආරක්ෂක ස්ථානයක් විදිහට නිර්මාණය කරපු මේ බලකොටුව රෝමවරුන් විසින් පසු කාලීනව ඔටෝමන් අධිරාජ්‍ය විසින් සුවිශාල බලකොටුවක් ලෙස සංවර්ධනය කරලා තියෙනවා. බෝල්කන් කලාපයේ තියෙන යුද ඉතිහාසයේ සුවිශේෂී මර්මස්ථානයක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි දෙවන ලෝක යුද්ධ කාලේ ඒ වගේම පසු වෙන සීතල යුද්ධ කාලේ තිබුණු යුද ස්මාරක රසක් මේ බලකොටුව පුරාම අදටත් හොඳින් දැක බලා ගැනීමේ හැකියාව මහජනතාවට උදා කරමින් සංරක්ෂණය කරලා තිනවා. ඉතින් දෙවන ලෝක යුද්ධයේ බෝල්කන් කලාපයේ තිබුණු සුවිශේෂීතා අධ්‍යයනය කරන්න කැමති කෙනෙකුට, ඒ යුද ඉතිහාසය දැක ගන්න කැමති කෙනෙකුට, ඒ වගේම මේ සංස්කෘතිකමය ලක්ෂණ දැක ගන්න කැමති කෙනෙකුට මේ ගල් නගරේ බොහොම සුවිශේෂී තැනක්. ඒ වගේම තමයි තව සඳහනක් තියෙනවා මේ ගල් නගරේ නැත්නම් මේ බලකොටුවේ මම මේ ඉන්න තැන බොහොම ලස්සන හවස ඉර බැහැගෙන යනකොට. මොකද හවස ඉර බැහැගෙන යනකොට ඒ ඉර එළිය මේ ගල් නගරයේ තියෙන වහලවල වලට වැටුනහම මුළු නගරයම රත්තරම් පාටින් දිලිසෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් මගේ මේ සංචාරය තියෙන පොඩි කාලයක්නේ. මට අද හවස් වෙනකන් ඉර බහිනකන් මේ ජිරාකාස්ට වල හැදෙන්න අවස්ථාවක් නැහැ. ඒක නිසා ඒ දර්ශනේ මට දැක බලා ගන්නත් ඕගොල්ලන්ට පෙන්වන්නත් මට පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි කියන්නේ සඳහන් වෙන්නේ ජිරාකාස්ට ලස්සනම හවසට කියලා. මම දැන් ඉන්නේ ජීරෝකාස්ට බලකොටුවේ ඇතුළේ තියෙන උමං මාර්ග පද්ධතියක. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී ගොඩනැගුණු මේ බලකොටුව කාලයක් තිස්සේ ඇවිල්ලා සීතල යුද්ධ කාලේදී. ඒක අපි දන්නවා මේ සෝවියට් සමූහාණ්ඩුවයි ඇමරිකාව ධනේශ්වර බලකඳුර අතර තිබුණු සීතල යුද්ධ කාලේදී මේ බලකොටුව භාවිතා කරලා තියෙනවා සෝවියට් සිරකඳවුරක් විදිහට. ඒ කියන්නේ මේ ඇල්බේනියානු රට ඇල්බේනියාව සෝවියට් සමූහාණ්ඩුවට ලැබ රටක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් එතකොට සෝවියට් සමූහාණ්ඩුවත් එක්ක තිබුණ මේ සීතල සෝවියට් සමූහාණ්ඩුවේ නියෝජිතයෙක් වෙච්ච ඇල්බේනියාව සෝවියට් සිරකඳවුරක් විදිහට මේ ජීරෝකාස්ට බලකොටුව පාවිච්චි කරලා තියෙනවා. ඉතින් හරි গুপ্ত ස්වභාවයක් තියෙනවා අපහම දැක ගන්න. දැන් අපි මේ යන්නේ බලකොටුවට ප්‍රවේශ වෙන මාර්ගය කියන එක උමං මාර්ගය. අද වන විට මේ ජිරාකාස්ට බලකොටුව ඇතුලේ යුද ඉතිහාසය නිරූපණය කරන කෞතුකාගාරයක් නිර්මාණය කළා. ඒක ඇතුලේ පැරණි අවියායුධ, කාලතුවක්කු, ආරක්ෂක උපකරණ, යුද්ධ සම්බන්ධ වස්තුන්, ඒ වගේම ගුවන් යාන ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ ප්‍රදර්ශන භාණ්ඩ හරහා විවිධ යුගයන් වල ඇල්බේනියාව මුහුණ දුන් ආරක්ෂක තත්ත්වයන්, ඒ වගේම ආරක්ෂක අභියෝග, යුද්ධමය වාතාවරණය, ඒ තිබුණු දැඩි ආතතිමය උණුසුම්කාරී වාතාවරණය නිරූපණය කරන්න, ඒ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්න අදටත් හැකියාව ලැබිලා තියෙනවා. මම දැන් ඉන්නේ ජිරාකාස් බලකොටුවේ ඇතුළේ තියෙන තවත් වැදගත් තැනක. මට මේ පිටිපස්සෙන් තියෙන්නේ පාටිසන් වරුන්ගේ ප්‍රතිමාවක්. පාටිසන් වරු කියලා කියන්නේ කවුද දන්නවද? දෙවන ලෝක යුද්ධ කාලෙදී ඉතාලියේ ෆැසිස්ට් පාලකයෝ සහ ෆැසිස්ට් පාලනය සහ ජර්මනියේ නාසිවාදීන්
ඇල්බේනියාව ආක්‍රමණය කරන්න ගියා. එතකොට ඇල්බේනියාව ආරක්ෂා කරගන්න පෙරමුණට ඇවිල්ලා සටන් මෙහෙවන්නේ පාටිසන්. ඒ පාටිසන් වරු ඇල්බේනියාව ආරක්ෂා කරගන්න කටයුතු කළාට පස්සේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇල්බේනියාව බලයට පත් වෙන්නේ ඒකාධිපති කොමියුනිස්ට් පාලනයක්. මේ කොමියුනිස්ට් පාලකයෝ පාටිසන් වරුන්ගේ පිළිම ස්මාරක ඇල්බේනියාව පුරා ඉදිකරන්න රාජ්‍ය අනුග්‍රහය දක්වනවා. ඒකට හේතුව වෙන්නේ මේ පාලකයෝ කල්පනා කරනවා පාටිසන් වරුන්ගේ ප්‍රතිම ස්මාරක නිර්මාණය කිරීම හරහා ඒ පාටිසන් වරුන් තුළ තිබුණු දැක්ම සංකල්ප අභිප්‍රායන් තමන්ගේ පාලනය තුළත් තියෙනවා කියලා ජනතාවට අවබෝධ කරන්න, ජනතාවට ඒත්තු ගන්නවා. එලෙස ජනතාවට ඒත්තු ගැනීම තුළ ජනතා සහයෝගයේ ඒකාධිපති කොමියුනිස්ට් පාලනයට ලබා ගන්න එකල හිටපු ඒකාධිපති කොමියුනිස්ට් පාලකයෝ ඇල්බේනියාව තුළ කටයුතු කරලා තියෙනවා. ඉතින් අද වෙනකොට මේ ජිරාකාස් බලකොටුව ඇතුළේ තියෙන යුද ස්මාරක අතර මේ ප්‍රතිමාවට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ කෞතුකාගාරය තුළ තියෙන පැරණි හමුදා උපකරණ ගුවන් යානා දැක්කහම පැරණි ඇල්බේනියාවේ ආරක්ෂක ව්‍යුහය සහ රාජ්‍ය බලය පිළිබඳව නිහඬ කතාවක්, නිහඬ චිත්‍රයක් මවා ගැනීමේ හැකියාව අපිට උදා වෙනවා. ඒ වගේම මේ ගල් බිත්ති අතර ගමන් කරනකොට මේක සරල අවි එකතුවක් වගේ පෙනුනට ඇත්තටම මේක සරල අවි එකතුවකට වඩා යුග ගණනාවක් පුරා මිනිසුන් ජීවත් වුණු, ආරක්ෂා කරපු, ඉතිහාසයක් ලියා තබපු, ඉතිහාසයක් ගැබ් කරපු තැනක් විදිහටයි මට නම් හැඟුණේ. විශේෂයෙන් මේ බලකොටුවකටත් වඩා ආරක්ෂක හේතුන්ටත් වඩා පාවිච්චි කරලා තියෙන හිරමැදිරියක් විදිහට. පසු කාලීනව ඔටෝමන් අධිරාජ්‍ය කාලේදී ඇල්බේනියානු නිදහස් තරගලේ හිටපු ස්වදේශිකයන්ව ඔටෝමන් අධිරාජ්‍යයට විරුද්ධ වුණු කට්ටිය කියලා කරන්න. ඒ වගේම ඊට පසු කාලීනව කොමියුනිස්ට් ඒකාධිපතිවාදයේ ඇතුළේ ඒකාධිපති පාලනයට විරුද්ධව ඇල්බේනියාව ඇතුළේ සටන් කරපු මිනිස්සු හිර කළා කියන පාවිච්චි කරපු හිරමැදිරියක් විදිහට තමයි පසු කාලීනව මේ ජිරාකාස් බලකොටුව වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නේ. ඒක ඇතුළේ තියෙන බුන්දර හිරමැදිරි දැක්කහම අදටත් එදා තිබුණු ඒ මතකයන් ඇවිස්සෙනවා. අද නම් මේ හිරමැදිරිව දොර කවුරු විවෘත කරලා තියෙන්නේ. ඒත් ඒ දැනෙන බිය එදා දහස් ගණක් සිරකාරයෝ මෙතන හිර කරලා කොහොමද දැනුණාද කියන්නේ වර්තමානයේත් අපූර්ව සාධකයක්. ඔටෝමන් අධිරාජ්‍ය ඇල්බේනියාව ආක්‍රමණය කරාට පස්සේ ඇල්බේනියා හිටපු ස්වදේශික ජනතාව මේ ආක්‍රමණයට එරෙහිව නිදහස් ඇල්බේනියාවක් වෙනුවෙන් සටන් වැදුණා. එලෙස සටන් වැදුණු දහස් සංඛ්‍යාත ස්වදේශික ඇල්බේනියානුවන් ඔටෝමන් සිරකරුවන් බවට පත් වුණා. ඔවුන් රඳවලා හිටපු සිර මැදිරි තමයි මේ ජිරාකාස්ට බලකොටුවේ තියෙන්නේ. ඉතින් තමන්ගේ රටේ නිදහස වෙනුවෙන් හඬ නගපු මිනිසුන්ගේ දෝංකාරය තවත් මේ ජිරාකාස්ට සිර මැදිරි ඇතුළේ තියෙනවා කියලායි මට දැනුනේ. ඒ වගේම පසු කාලීන ඒකාධිපති කොමියුනිස්ට් පාලනයට විරුද්ධවත් ඇල්බේනියාව ඇතුළේ නිදහස් අරගලයක් ක්‍රියාත්මක. ඒ තුලත් විශාල සිරකරුවන් ප්‍රමාණයක් මේ ඒකාධිපති කොමියුනිස්ට් පාලකයන් මේ සිර මැදිරි ඇතුළේ හඳුනලා තියෙනවා. ඉතින් තමන්ගේ රටේ තමන්ගේ නිදහස වෙනුවෙන් හඬ නගපු මිනිසුන් සිරකරුවන් බවට පත් වුණු සිර මැදිරි නේද කියලා මට මෙතනට ආපහු හිතුණා. ඒ කෙසේ වෙතත් ඇල්බේනියාවේ ඉතිහාසය මැනවින් ප්‍රතිනිර්මාණය කරන තැනක් විදිහට මේ ජිරාකාස්ට බලකොටුව හඳුනා ගන්න අපිට අදටත් පුළුවන්කම තියෙනවා. ජිරාකෝට් බලකොටුවයි මේ ජිරාකෝට් නගරය එක්ක බැඳුණු බොහොම අපූර්ව ජනප්‍රවාද කතාවකුත් තියෙනවා. ඒ තමයි ඔටෝමන් පාලකයෝ මේ ජිරාකෝට් යටත් කරගන්න එද්දි මෙහි හිටපු ඇල්බේනියානු කුමරියක් හිටියා අල්ජීරෝ කියලා. ඒ කුමරිය තමන්ගේ අලුත උපන් බිලින්දියත් සමග ඔටෝමන් අධිරාජ්‍යයට යටත් වෙන්නේ නැතුව මේ බලකොටුවේ බිත්තියේ නිමන් ඉන්න තනින් පැනලා තමන්ගේ සියදිවි හානි කරගත්ත කියලා කතාවක් තියෙනවා. අපි මේ වගේ කතා අහලා තිබුණේ ඉස්සර ඉන්දියාවේ අපේ රටේ දේශප්‍රේමී අරගල ඇතුලේ සති පූජා පවත්වපු වීරත්ව ප්‍රදර්ශනය කරපු කාන්තාව ඒ වගේ වීර චරිත ගැන. හැබැයි මේ යුරෝපෙත් මේ ඇල්බේනියාවේ ඇතුළෙත් එවැනි ජනප්‍රවාද තියෙනවා කියලා මෙතනට ආපුවම මට දැනගන්න ලැබුණා. අද වෙනකොට නොබිදී හැකි ගලක් ලෙස ඇයව මේ ඇල්බේනියානු ජනතාව විශේෂයෙන් මේ ජිරාකෝට් ජනතාව සලකනවා කියලායි සඳහන් වෙන්නේ.
මේ දකුණු ඇල්බේනියාවේ තියෙන ජීරා කාස්ට් වලට ආපුවාම ජීරා කාස්ට් බලකොටුව විතරක් නෙමෙයි බලන්නේ. තවත් සුවිශේෂී ස්ථානයක් තියෙනවා. ඒ තමයි ජීරා කාස්ට් ඕල්ඩ් බසාර් එක. එමත් නැතිනම් ජීරා කාස්ට් පැරණි වෙළඳ වීදිය. මේ වෙළඳ වීදියත් ඉතිහාසය ඇල්බේනියාවේ තිබුණු සංස්කෘතිය මැනවින් කියාපාන තැනක්. අත්කම් නිර්මාණ වලට ඉතාමත් ජනප්‍රිය ඇල්බේනියාවේ මේ ජීරා කාස්ට් ඕල්ඩ් බසාර් එක තුල තවටත් ඒ පැරණි ඇල්බේනියානු අත්කම් දැක බලා ගැනීම, පාවහන් නිර්මාණ, ඇඳුම් නිර්මාණ දැක බලා ගැනීම. ඒ විතරක් නෙමෙයි සාම්ප්‍රදායික ඇල්බේනියානු ආහාර රස බැලීමට, විශේෂයෙන් ඇල්බේනියානු අතුරුපස රස බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් ජීරා කාස්ට් වලට පැමිණෙන සංචාරකයන් අතර මේ බලකොටුව වගේම ජීරා කාස්ට් ඕල්ඩ් බසාර් නැත්නම් පැරණි කඩවීදියත් ඉතාමත් ජනප්‍රිය තැනක්.